අපෙන් ප්‍රශ්නය අහන්නේ නැහැ. පැයට කිලෝමීටර 36ක් කියන්නේ තප්පරයට මීටර කීයද? එහෙම අහන්නේ නැහැ. නේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ආවා කියනවා. දුම්රිය දෙකක් එකම දිශාවට ගියා කියනවා. අන්න ඒ වගේ ලස්සන හැඩ. මේක හංගලා අපිටම ආවේනික හැඩයකට මේ IQ වලට අපිට ආදේශ කරන්න ලේසි හැඩයකට අපි හදා ගන්නවා. ඕකම වෙනස් හැඩයකට. මොකද දන්නවද? විභාගෙට ගොඩාක් වෙලාවට අහන ප්‍රශ්නේ හැඩය තමයි දුම්රියට පාලම පහු කරන්න කොච්චර වෙලාවක් ගියාද? එතකොට අපේ ඔළුවට එන්න ඕනේ පිළිවෙලට මේක අහවල් කොටසට අදාළ ප්‍රශ්නයක්. මේක දුම්රියක් විසින් නිශ්චල වස්තුවක් පහු කරන්නේ මේ. එහෙනම් මේකේ හැඩය මේකයි. මේකේ කෙටි ක්‍රමය මේකයි. නේ? රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය බුද්ධිය විෂය වර්ණය කරන මගේ YouTube channel එකට මුලින්ම සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. රයිට්. එතකොට මේකෙදි අපේ පාඩම් මාලාවේ මම මුලින්ම කරලා තියෙනවා ධාතු කැට පාඩම, ගණක පාඩම සහ ගණකාභ කියන පාඩම. රයිට්. එතකොට අද කතා කරනවා අපි විභාගෙට, ඒ කියන්නේ පරිපාලන සේවා, ගුරු විභාග, කළමනාකරණ සහකාර විභාග, එතකොට බැංකු විභාග, රේගු, ඔය වගේ මේ රාජ්‍ය සේවයේ සියලුම තරඟ විභාග වලට අනිවාර්ය ප්‍රශ්න ලැබෙන වැදගත් පාඩමක් කතා කරනවා අපි. දුර වේගය සහ කාලය. හරිනේ. අපි කියනවා DST, distance speed time. right. එතකොට මේකේ මුලින්ම අපි දැනගන්න ඕන දේ තමයි විභාගෙට ප්‍රශ්න හැදෙන හැඩ මොනවද? අපිට විභාගෙට ප්‍රශ්න එන පැටර්න් හැඩ මොනවද? ඒ එක එකක් ආවරණය කරන්න කෙටි ක්‍රම මොනවද කියන කතන්දරේ. රයිට්. එතකොට මුලින්ම අපි බලමු මේ පාඩමේ විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න හැඩ ටික අපි බලලා ඊට පස්සේ අපි එක එකක් ඇතුළට බැහැලා කෙටි ක්‍රම අඳුරගමු. හරි. එහෙනම් මුලින්ම මේ පාඩමේ සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම මුලින්ම අපි දැනගන්න ඕන දේ තමයි මේක විභාගයේදී ප්‍රශ්නයක් විදිහට අහන්නේ නැහැ. හැබැයි ඇප්ලිකේෂන් එකක් විදිහට එනවා. ඒකක පරිවර්තනය. මේක අපේ ඇඟේ තියෙන ඕන දෙයක්. ඒකක පරිවර්තනය. හරිනේ. ඒකක පරිවර්තනය. ඕක එතකොට ඕක ඇතුළේදී අපි කතා කරනවා පැයට කිලෝමීටර් ප්‍රමාණයක් කොහොමද තප්පරයට මීටර් බවට හරවන්නේ? ඒකෙම අනිත් පැත්ත තප්පරයට මීටර් ප්‍රමාණයක් කොහොමද අපි පැයට කිලෝමීටර් බවට හරවන්නේ කියන කතාව. හරිනේ. right. ඕක දැන් විභාගෙට කොයිම වෙලාවකවත් අපෙන් ප්‍රශ්නය අහන්නේ නැහැ පැයට කිලෝමීටර 36ක් කියන්නේ තප්පරයට මීටර කීයද? එහෙම අහන්නේ නැහැ. හරිද? අපෙන් දුර වේගය සහ කාලය ප්‍රශ්නයක් විදිහට අහන්නේ. එතකොට ඒකෙදි ඇප්ලිකේෂන් එකක් විදිහට තමයි මෙන්න මේ ඒකක පරිවර්තනය අපිට අවශ්‍ය වෙන්නේ. හරිනේ. right. එහෙනම් ඒක අපි කතා කරන්න මුලින්ම. ඊළඟට මෙන්න පළවෙනි ප්‍රශ්න හැඩය. මේකට අපි කියනවා දුම්රියක් සහ වස්තුවක් සම්බන්ධ ගැටලු. මෙන්න විභාගවලට වැඩිපුරම අහපු සහ අහන හැඩයක්. දුම්රියක් හා වස්තුවක් සම්බන්ධ ගැටලු.
වස්තුවක් සම්බන්ධ ගැටලු. හරි. අපි කියනවා මේක train and object. දුම්රිය සහ වස්තුව. දැන් මේකෙදී අයි දුම්රියම අපි කතා කරන්නේ. මොකද විභාගවලට වැඩිපුරම දීලා තියෙන දුම්රිය. හරිද? බස් එකක් වුණා කියලා වෙනසක් නැහැ. දුම්රියම තමයි දෙන්නේ. මොකද දුම්රියක් ලස්සන වස්තු පහු කරලා යනවා. එතකොට අපිට ඒක හුරු නිසා දුම්රියක් කියන එක අපි මේකදී පාවිච්චි කරනවා. රයිට්. දුම්රියක් සහ වස්තුවක් සම්බන්ධ ගැටලු. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඔය කියන වස්තුවේ වේගය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. වස්තුව චලනය වෙන්නේ නැහැ. චලනය නොවන වස්තු. ඔයාලා ප්‍රශ්න දැකලා ඇති. දුම්රියක් පාලමක් පහු කරයි කියනවා. දුම්රියක් බිංගයක් පහු කරයි කියනවා. දුම්රියක් උමගක් නේ. එහෙම නැත්නම් වේදිකාවක් පහු කරයි කියනවා. දුම්රියක් සිග්නල් කණුවක් පහු කරයි කියනවා. ඔය වස්තු හැම එකක්ම චලනය වෙන්නේ නැහනේ. පාලමක් කිව්වොත් චලනය වෙන්නේ නැහැ නේ. බිංගයක් කිව්වොත් චලනය වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඔළුවට දාගන්න වස්තුව නිශ්චලයි. හරිද? වස්තුව නිශ්චලයි. රයිට්. ඊළඟ ටයිප් එක තමයි වස්තුවත් චලනය වෙනවා. හරිද? එතකොට දෙන්නම දුම්රිය දෙකක්. එතකොට ඔයාලා දැකලා ඇති ඒ වගේ හැඩේ ප්‍රශ්න නේ. දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ආවා කියනවා. දුම්රිය දෙකක් එකම දිශාවට ගියා කියනවා. අන්න ඒ වගේ ලස්සන හැඩ නේ. ඕව ඔක්කොම තප්පර ගානෙන් කෙටි ක්‍රම වලින් ගන්න පුළුවන්. හරිනේ. එතකොට මේක ඇවිල්ලා වස්තු දෙකම චලනය වන අවස්ථාව. එතකොට දෙකම දුම්රිය. වස්තු දෙකම චලනය වන අවස්ථාව. හරිද? සාපේක්ෂ අවස්ථාව කියලා අපි කියනවා. චලනය වන අවස්ථාව. හරිනේ. රයිට්. ඊළඟට තව විභාගයට එන්න පුළුවන් හැඩයක් තමයි ගැටුම්. මේ ගැටුම් ඇතුලේ ඒ කියන්නේ ගැටුම් කියලා කිව්වට දැන් මේක මුණ ගැසීමක් වගේ. හරිද? දැන් මෙතනත් අපි කතා කරන්නේ මුණ ගැසීමක් තමයි. ඒ කියන්නේ අර හමු වෙලා වෙන්වීම පමණයි. හරිද? මේ ගැටුම් වලදී අපි කතා කරන්නේ දෙන්න හිටපු පරතරය. අපි දැන් දුම්රිය දෙකක් ගත්තොත් කිලෝමීටර් 380ක පරතරයකින් හිටියා. එහෙම දෙන්න එකම දිශාවට ආවා මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට වෙලාව කීයද? මුණ ගැහෙනකොට එක් දුම්රිය ගමන් කරපු දුරවල් කීයද? අන්න ඔය වගේ කතන්දර තමයි අහන්නේ. උතර වල ප්‍රශ්න මැවෙනම ඇති. නේද? රයිට්. එහෙනම් මේක ගැටුම්. එහෙම නැත්නම් හමු වීම. නේද? රයිට්. එතකොට ඕ වගේදී අපිට තප්පර ගානෙන් උත්තර ගන්න කෙටි ක්‍රම තියෙනවා. රයිට්. ඊළඟට තව ප්‍රශ්න හැඩයක් තමයි මේ පාඩමේ තියෙන සාමාන්‍ය වේගය, average speed. සාමාන්‍ය වේගය. හරිනේ? සාමාන්‍ය වේගය, average speed. එතකොට මේකෙදි අපේ ලෙවල් එකේදී අපිට මේ IQ ප්‍රශ්නවලදී අපිට හම්බෙන්න පුළුවන් සීමාවේ කෙටි ක්‍රම භාවිතා කරනවා අපි මෙන්න මේ ගැටලු විසඳනකොට. හරිනේ? රයිට්. ඊළඟට අපිට ගන්න පුළුවන් අපි කියනවා දුර සහ කාලය සමාන අවස්ථා. දුර සහ කාලය සමාන අවස්ථා අපි කියනවා D same සහ T same type. මේ වගේදී අපිට අවශ්‍ය ගැටලුවේ අහන දෙයට කෙටි ක්‍රම හරහා උත්තර ගන්න පුළුවන්. දැන් තාම මම මේ විස්තර කරන්නේ පාඩමේ පරාසය නේ. ඔළුව දාගන්න හොඳට මේ තියෙන්නේ තනිකරම පාඩමේ සමරි එක සාරාංශය. ඊට පස්සේ මේ එක එකක් අපි ලියන්න ඕනේ. හරිනේ? රයිට්. තව හැඩයක් ගත්තොත් අපට හම්බෙන්න පුළුවන් බහුලව හම්බෙන ගැටලු ආකාරයක් තමයි ගලන ගඟක ඔරුවක චලිතය වගේ කතන්දර. හරිද? ගලන ගඟක ඔරුවක චලිතය. ගලන ගඟක ඔරුවක චලිතය. රයිට්. මෙන්න මේ කියන
මූලික හැඩ ටික අපි මුලින්ම මේ පාඩමේ කතා කරනවා. ඊට පස්සේ අපි දුරවේගය සහ කාලය දෙවෙනි කොටසේදී අපි ඉස්සරහට යනවා. රයිට්. එහෙනම් දැන් අපිට මේ පාඩමේ හොඳට ඔළුවට දාගන්න මේ පාඩමේ ප්‍රශ්නයක් හම්බුනොත් හරිද? එතකොට අපේ ඔළුවට එන්න ඕනේ පිළිවෙලට මේක අහවල් කොටසට අදාළ ප්‍රශ්නයක්. මේක දුම්රියක් විසින් නිශ්චල වස්තුවක් පහු කරන්නේ මේ. එහෙනම් මේකේ හැඩේ මේකයි. මේකේ කෙටි ක්‍රමය මේකයි. නේ? දුම්රිය දෙකක් එකම දිශාවට ඇවිල්ලා හමු වී වෙන්වීම. එතකොට එතනදී කොහේ ඉඳන්ද ආවේ කොච්චර කීයටද ආවේ ප්‍රශ්නයක් නෑ. අදාළ වෙන්නේ නෑ. ඒ ටයිප් එකේදී අපි කතා කරනකොට එතකොට දෙන්න හමු වෙලා වෙන් වෙන්න ගතවන කාලය විතරයි අපි හොයන්නේ. හරිද? එතකොට ওই ටයිප් ඇතුළට ගියාම පැහැදිලිව තේරෙනවා. හරිනේ? රයිට්. එහෙනම් අපි මුලින්ම මේ ඒකක පරිවර්තනය කියන කතන්දරේ අපේ ඔළුවේ හොඳට තියෙන්න ඕන. හරිද? රයිට්. එහෙනම් පැයට කිලෝමීටර ප්‍රමාණයක් කොහොමද තප්පරයට මීටර බවට හරවන්නේ? තප්පරයට මීටර ප්‍රමාණයක් කොහොමද පැයට කිලෝමීටර වලට හරවන්නේ කියන කතන්දරේ. රයිට්. එහෙනම් අපි මේ එකක් ඇතුළට බහැලා බලමු කොහොමද මේක ලියන්නේ කියලා. හරි. රයිට්. දැන් එහෙනම් මම එනවා ඒකක පරිවර්තනයට. හරිද? ඒකක පරිවර්තනය. දැන් මේක ගොඩක් අය දන්නවා නේද? මතක තියාගත්තා නම් හරි. ඒකක පරිවර්තනය. රයිට්. මුලින්ම අපිට ගාන හදන්න අවශ්‍ය වන ඒකක පරිවර්තනය තමයි පැයට කිලෝමීටර ප්‍රමාණයක් අපිට හරවන්න වෙනවා තප්පරයට මීටර වලට. හරිද? පැයට කිලෝමීටර ප්‍රමාණයක් හරවන්න වෙනවා තප්පරයට මීටර වලට. එතකොට මේක හරවන්න වෙන්නේ කොයි වෙලාවටද? මේක හරවන්න වෙන්නේ මේ වෙලාවට. දැන් සාමාන්‍යයෙන් ගානක් අපිට දෙනකොට දුම්රියක වේගයක් දෙන්නේ පැයට කිලෝමීටර වලින්. දුම්රියක වේගයක් සාමාන්‍යයෙන් අපි චලනය වන වස්තුවක වේගය කියන්නේ පැයට කිලෝමීටර වලින්නේ නේ. එතකොට අපිට දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් තමයි දෙන්නේ. හරිද? රයිට්. හැබැයි දුම්රිය දිග දෙන්නේ අපිට මොන වගේද? කිලෝමීටර ගණන් දිග දුම්රිය තියනවද? නෑ. දුම්රිය දිග දෙන්නේ අපිට මීටර වලින්. නේ? එතකොට දිග තියෙන්නේ මීටර වලින්, වේගය තියෙන්නේ පැයට කිලෝමීටර වලින්. එතකොට දිග එහෙම නැත්නම් දුර කියන රාශියට ඒකක දෙකක් සෙට් වෙනවා ගාන ඇතුලේ. එහෙම බෑ. එකම එකකින් යන්න ඕනේ. එතකොට මේ ගාන හදනකොට අපි දුම්රියේ වේගය හොඳට තේරුම් ගන්න. දුම්රියේ වේගය තප්පරයට මීටර වලට හරවලා තමයි ආදේශ කරන්නේ. හරිද? එතකොට දුම්රිය දිග මීටර වලින්ම දාන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් මෙච්චරයි කතන්දරේ. දැන් ඔයාලා සමහර අය කටපාඩම් කරන් ඉන්නවා මේක ප්‍රශ්නයක් නෑ. එහෙම තිබ්බනම් ඇති. පැයට කිලෝමීටර කියන එකේ තේරුම පැයකදී ගමන් කරපු දුර කිලෝමීටර වලින් කියන එකනේ. මේකේ තේරුම මේක. නේද? දැන් මට මේක හරවන්න ඕනේ තප්පරයට මීටර වලට. ඒ කියන්නේ කාලය තප්පර වලින් මැන්නා, දුර මීටර වලින් මැන්නා. හරි. දැන් කිලෝමීටර ප්‍රමාණයක් මීටර කරන්න මොකද කරන්නේ? කිලෝමීටර ප්‍රමාණයක් මීටර කරන්න වැඩි කරනවා කීයෙන්ද? 1000න්. නේද? පැය ප්‍රමාණයක් තප්පර කරන්න වැඩි කරනවා 60 වරක් 60 3600න්. නේද? අන්න එතකොට කිලෝමීටර ප්‍රමාණය මීටර වෙනවා, පැය ප්‍රමාණය තප්පර වෙනවා. රයිට්. දැන් එහෙනම් කොහොමද වෙන්නේ? බිඳුවට බිඳුව කැපිලා යනවා. 10 සහ 36. උඩයි යටයි මම දෙකෙන් කැපුවොත් 10ට දෙකේව 5යි, 36ට දෙකේව 18යි. අන්න එහෙනම් අපිට අර මතක තියෙන හැඩේ එනවා නේ. එහෙනම් ඕනම පැයට කිලෝමීටර ප්‍රමාණයක් තප්පරයට මීටර බවට හරවන්න අර දීලා තියෙන අගය ගුණ කරනවා කීයෙන්ද? ගුණ කරනවා 18න් 5න්. ඕක තමයි කතාව. මේක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් ඕනම පැයට කිලෝමීටර ප්‍රමාණයක් තප්පරයට මීටර බවට හරවන්න ගුණ කරනවා කීයෙන්ද? 18න් 5න්. ඔච්චරයි. නේද? දැන් උදාහරණ සෙට් එකක් නිකන් ඔළුවට දාගත්තොත් එහෙම හැම වෙලෙම මතක තියාගන්න අපිට පැයට කිලෝමීටර ප්‍රමාණය දෙන්නේ 18 ගුණාකාර වලින්. හරිද? ඒ කියන්නේ සුළු වෙන්න දෙන්නේ. එහෙනම් මම උදාහරණ ගත්තොත් එහෙම කිහිපයක් ඒ ටික අපි තප්පරයට මීටර බවට හරවලා බලමු. හරිනේ? රයිට්. එතකොට මම උදාහරණයක් ගන්නම් පැයට කිලෝමීටර 18.
හරි. අපට කියනවා දැන් ගානක දුම්රියක වේගය පැයට කිලෝමීටර් 18 කී කියලා අන්න වේගය දෙනවා. නේද? එතකොට මට බෑ ගාන හදනකොට වේගය පැයට කිලෝමීටර් 18 කියන එක ආදේශ කරන්න බෑ. මොකද දුම්රිය දිග මම දාන්නේ මීටර වලින්නේ. එහෙනම් මට මේක හරවන්න ඕනේ තප්පරයට මීටර වලට. එහෙනම් මොකද කරන්නේ? මෙයා ಗುಣ කරනවා කීයෙන්ද? 18න් 5න්. අන්න දැන් 18ට 18 කැපිලා ගියා. උත්තරය කෙලින්ම 5යි ms ඍණ 1යි. නේ? එහෙනම් පැයට කිලෝමීටර 18ක් කියන්නේ තප්පරයට මීටර නම් කීයද? 5යි. තේරුණාද? රයිට්. ඊළඟට ගත්තොත් 36 පැයට කිලෝමීටර් 36 මේ තියෙන අපිට ගොඩක් වෙලාවට හම්බෙන අගයන් පැයට කිලෝමීටර් 54 හරිද ඊළඟට පැයට කිලෝමීටර් 72 හරිද ඊළඟට පැයට කිලෝමීටර් 90 දැන් ටිකක් වැඩේ පුරුදු වුණාට පස්සේ මේවා ඇඟේ තියෙන්න ඕනේ මතකේ පැයට කිලෝමීටර් 108 හරිද පැයට කිලෝමීටර් 126 පැයට කිලෝමීටර් 144 ඔන්න ඔය වගේ පැයට කිලෝමීටර් ප්‍රමාණයන් තප්පරයට මීටර බවට හරවන්න තියෙනවා හරිනේ රයිට් එතකොට රයිට් වැඩි කරනවා කීයෙන්ද 18න් 5න් 18 1යි 36ට 2යි 5 වරක් 2 10යි නේ එහෙනම් 10යි ms ඍණ 1යි නේද දැන් වැඩි පැහැදිලිද එහෙනම් ඕනම පැයට කිලෝමීටර් ප්‍රමාණයක් තප්පරයට මීටර බවට හරවන්න පුළුවන් වැඩි කරනවා කීයෙන්ද 18න් 5න් 18 1යි 54ට 3යි 3 වරක් 5 15යි ms ඍණ 1යි නේ එහෙනම් මේ හැම එකක්ම වැඩි කරනවා කීයෙන්ද 18න් 5න් 18 1යි 72ට 4යි 4 වරක් 5 20යි ms ඍණ 1යි එහෙනම් මෙයා 25යි ms ඍණ 1යි 30යි ms ඍණ 1යි 35යි ms ඍණ 1යි 40යි ms ඍණ 1යි හරිද රයිට් දැන් එහෙනම් ඕනම පැයට කිලෝමීටර් ප්‍රමාණයක් තප්පරයට මීටර බවට හරවන්න 18න් 5න් ගුණ කරන්න ඕනේ කියලා අපි දැනගෙනත් හිටියා. ඇයි ඒ 18න් 5න් ගුණ කරන්න කියන එකට උත්තරේ මෙතන තියෙනවා. ඇයි ඒ 18න් 5න් ගුණ කරන්නේ? කිලෝමීටර මීටර කරන්න 1000න් වැඩි කරා, පැය තප්පර කරන්න 3600න් වැඩි කරා. ඒක සුළු වෙලා තමයි 18න් 5ක් එන්නේ. නේ? දැන් කොයි වෙලේ හරි ඇහුවොත් එහෙම කවුරු හරි විභාගයට අහන්නේ නැහැ. නේ? ඇයි 18න් 5න් ගුණ කරන්න කියලා දැනගෙන ඉන්න ඕනේ හේතුව. හරිනේ? රයිට්. එහෙනම් දැන් අනිත් දේ තමයි මේක ගානේ ඇප්ලයි වෙන්නේ කොතනටද? ගානේ ඇප්ලයි වෙන්නේ දීලා තියෙන දුම්රියේ වේගය ආදේශ කරනකොට පැයට කිලෝමීටර් ප්‍රමාණය තප්පරයට මීටර කරලා ආදේශ කරන්න ඕනේ. රයිට්. එහෙනම් පළවෙනි ඒකක පරිවර්තනය දැන් වැඩේ පැහැදිලිද? එහෙනම් මෙතනින් පස්සේ ඕනම පැයට කිලෝමීටර ප්‍රමාණයක් තප්පරයට මීටර බවට හරවන්න පුළුවන් වෙන්න ඕනේ. හරිනේ? රයිට්. එහෙනම් ඊළඟට බලමු ඕකේ අනිත් පැත්ත. හරිනේ? එහෙනම් තප්පරයට මීටර ප්‍රමාණයක් අපි කොහොමද පැයට කිලෝමීටර බවට හරවන්නේ? අරකෙම අනිත් පැත්ත. දැන් ඔප්පු කරන්න දෙයක් නැහැ. වැඩේ පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න ඕනම තප්පරයට මීටර ප්‍රමාණයක් පැයට කිලෝමීටර කරන්න 5න් 18න් වැඩි කරනවා. ඉස්සල්ලා 18න් 5න් දැන් 5න් 18න්. තේරුණාද? රයිට්. එහෙනම් මේක පාවිච්චි වෙන්නේ කොයි වෙලේකද? මේක අපිට භාවිතා වෙන්නේ මෙහෙමයි. හිතන්න ගාන ඇතුලේ ප්‍රශ්න විදිහට අපෙන් අහනවා කියලා දුම්රියේ වේගය කීයද කියලා. අපෙන් අහනවා දුම්රියේ වේගය කීයද? හරිද? ප්‍රශ්නේ තමයි වේගය. දුම්රියේ වේගය සොයන්න. හරිනේ? දැන් දුම්රියේ වේගය හොයන්න කිව්වහම හරි. එතකොට දිග දෙනවා, කාලය දෙනවා. අන්න එතකොට ඔය ඔක්කොම ආදේශ කරාම අපිට උත්තරේ එන්නේ තප්පරයට මීටර වලින්. හරිද? ඒක ඔළුවේ තියෙන්න ඕනේ. මොකද අපි දුම්රිය දිග ආදේශ කරන්නේ මීටර වලින් නම්. හරිද? කාලය තප්පර වලින් නම්. එතකොට උත්තරේ අපිට එන්නේ වේගය තප්පරයට මීටර වලින්. හරිද? ආන් එතකොට දැන් විභාගෙට උත්තර පහක් දෙනවනේ. උත්තර පහ දෙන්නේ පැයට කිලෝමීටර වලින්. අන්න පටලවනවා. එතකොට අපි මීටරෙන් හැදුවේ නැත්තම් හැදුවහම එන තප්පරයට මීටර ගාන අපි
පැයට කිලෝමීටර වලට උත්තර ඉරක් ගන්නවා. වැඩේ වැරදි. නේද? රයිට්. එහෙනම් දැන් උදාහරණයක් නිකන් මම කියන්නම් මෙහෙම. මම ගන්නම් පැයට තප්පරයට මීටර 20. නේ? එහෙනම් මේක 5න් 18න් වැඩි කරොත් 5 ව 1යි 20ට 4යි 18 වරක් 4. ඒ කියන්නේ 72යි පැයට කිලෝමීටර. තප්පරයට මීටර 20ක් කියන්නේ පැයට කිලෝමීටර 72ක් කියන කතන්දරේ. දැනට ඔළුවේ තියාගන්න ඕනේ ඒකක පරිවර්තනය විතරයි. හරිද? ගානේ හැඩය අවශ්‍ය නැහැ. පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්නේ කොහොමද? තප්පරයට මීටර පැයට කිලෝමීටර කරන්නේ කොහොමද? එච්චරයි. හරිද? ඊට පස්සේ අපි ගණන් ටයිප් එකට බහලා ලස්සනට මේක ලෙහෙමු. හරිනේ? රයිට්. දැන් අපි යනවා ඒකක පරිවර්තනය දැන් අපිට පුළුවන්. දැන් අපි යනවා පළවෙනි ගණන් ටයිප් එකට. හොද්දට අල්ලගන්න ඉතිහාසයේ විභාගවල මේක අපිට නිතරම හම්බෙච්ච හැඩයක්. සහ ඉස්සරහටත් අපිට හම්බෙන්න පුළුවන්. හරිනේ? රයිට්. එහෙනම් පළවෙනිම ගණන් ටයිප් එක තමයි මොකක්ද? දුම්රියක් සහ නිශ්චල වස්තුවක් සම්බන්ධ ගැටලු. මම කියවනේ වස්තුව නිශ්චලයි කියලා. දුම්රියක් සහ නිශ්චල වස්තුවක් මම එහෙමම ලියන්නම්කෝ. නිශ්චල වස්තුවක් සම්බන්ධ ගැටලු. හරි. දැන් මේකෙදි මෙහෙමයි කතාව. මොකද්ද කතාව? මේකෙදි දුම්රිය නියතයි. ඒ කියන්නේ දුම්රිය කොහොමත් ඉන්නවා. හරිනේ? වස්තුව ගානෙන් ගානට වෙනස් වෙන්න පුළුවන්. හරිනේ? දැන් ඒ කියන්නේ එක අවුරුද්දක අපිට දෙනවා දුම්රියක් පාලමක් පහු කරා කියලා. හරිද? ඊළඟ අවුරුද්දේ අපිට කියනවා දුම්රියක් බිංගයක් පහු කරා කියන ටනල් එකක් නේ. තව අවුරුද්දක කියනවා දුම්රියක් සිග්නල් කණුවක් පහු කරා. එතකොට ඔය ඔබ්ජෙක්ට් එක, ඒ කියන්නේ වස්තුව අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් මම මෙහෙම ගන්නවා. දැන් ඔය වස්තුව හොඳට ඔලුවට දාගන්න. හැඩ දෙකකට මම ඒ කියන්නේ වෙන් කරනවා උදාහරණ. හරිනේ? දැන් මම එක පැත්තකට ගන්නවා වස්තුව මෙහෙම. මට දෙනවා සිග්නල් කණුවක්. ඒ කියන්නේ දුම්රියක් සිග්නල් කණුවක් පහු කරයි කියනවා. ඊළඟට දුම්රියක් ගසක් පසු කරයි කියනවා. ඊළඟට දුම්රියක් මිනිසෙක් පසු කරයි කියනවා. එතකොට මේ මිනිහා ඇවිදින්නේ නැහැ. නිශ්චල මිනිස්සෙක්. මිනිසෙක් පහු කරයි කියලා කියනවා. හරිනේ? රයිට්. ඊළඟට අපිට කියනවා දුම්රියක් පාලමක් පහු කරයි. හරිද? ඊළඟට දුම්රියක් වේදිකාවක් පහු කරයි. හරිද? ඊළඟට දුම්රියක් බිංගයක් ටනල් එකක් නේ බිංගයක් පහු කරයි. අන්න දැන් අර ඔබ්ජෙක්ට් එක මං මතක් වෙනේ වලිව්වා. හරිද? දැන් මේ 6ට අමතරව තවත් මොනවා හරි ඔබ්ජෙක්ට් එකක් මතක් වුණොත් එයා මේ දෙපැත්තෙන් කොයි පැත්තටද වැටෙන්නේ කියන එක අපට ඔලුවට එන්න ඕනේ. එහෙනම් මොකක් හරි සාධකයක් තිබුණා මේක මං දෙපැත්තට දාන්න. හරිද? රයිට්. සාධකේ තමයි ඔයාලට දැන් මට කලින් මතක් වෙනවා නම් හොඳයි. මේ දෙපැත්තේ තියෙන වස්තු වල තියෙන ලක්ෂණයක්. හරිද? ලක්ෂණයක් තමයි මොකක්ද? මේ වස්තු වලට දිගක් නැත. මෙයාලට දිගක් නැහැ. දැන් දුම්රියක් ඇවිල්ලා සිග්නල් කණුවක් පහු කරනවා කියන්නේ සිග්නල් කණුව මෙහෙම කෙලින්නේ තියෙන්නේ. දුම්රිය ඇවිල්ලා සිග්නල් කණුව පහු කරනවා. එතකොට දුම්රිය යන්නේ එයාගේ දිග විතරයි. සිග්නල් කණුවට දිගක් නැහැනේ. එහෙනම් මේකට දිගක් නැහැ. ගසක් කිව්වත් එහෙමයි. දුම්රියට සාපේක්ෂව ගහක් කියන්නේ ලක්ෂීය වස්තුවක්. මේවා දිගවල් නැහැ. මිනිසෙක් නේ. දුම්රිය ඇවිල්ලා මාව පහු කරන් යනවා කියන්නේ දුම්රිය යන්නේ එයාගේ දිග විතරයි. මට දිගක් නැහැනේ. නේ. හැබැයි දුම්රියක් පාලමක් පහු කරයි කිව්වොත් පාලමට දිගක් තියෙනවා. දුම්රියක් වේදිකාවක් පහු කරයි කිව්වොත් වේදිකාවකට දිගක් තියෙනවා නේ. එහෙනම් මෙන්න මෙයාලා දිගක් සහිත වස්තු. කියන එක තේරෙනවද? දැන් පාලමක් කිව්වොත් මේ වගේ දිගක් තියෙනවනේ. එතකොට දුම්රියක් ඇවිල්ලා පාලම පහු කරනවා කියන්නේ මෙතනට ආවා. දැන් දුම්රිය පාලම මුණ ගැහිලා ඉන්නේ. මුලින්ම යන්න ඕනේ පාලමේ දිග. ඊට පස්සේ දුම්රිය දිග.
එහෙනම් පාලම පහු කරනවා කියනකොට දුම්රිය මෙයාගේ දිගයි දෙකම යන්න ඕනේ. මං කියන එක තේරෙනවද? නේ? දැන් මේක පාලමක් නම් නේද? මෙන්න දුම්රිය ඇවිල්ලා දැන් පාලම පටන් ගන්න තැන ඉන්නවා. එහෙනම් දුම්රිය විසින් පාලම පහු කරා කියන්නේ මේ දුරට යන්න ඕනේ. එහෙනම් දුම්රිය ගමන් කරපු මුළු දුර වෙන්නේ මෙන්න මේ දුර. නේ? එතකොට මෙන්න මේ පාලමේ දිගයි මෙන්න මේ දුම්රිය දිගයි එකතු. මම කියන එක තේරෙනවද? නේ? එහෙනම් දුම්රිය ගමන් කරපු මුළු දුර කියන්නේ දුම්රිය දිගයි පාලමේ දිගයි එකතුව. තේරුණාද? මේ පාලමේ දිග තමයි සිම්පල් L. ඒ කියන්නේ වස්තුවේ දිග. දුම්රිය දිග තමයි කැපිටල් L. එහෙනම් මේ වගේ දිගක් තියෙන වස්තුවක් දුම්රියක් විසින් පහු කරොත් දුම්රිය ගමන් කරපු දුර වෙන්නේ ආන් අර වස්තුවේ දිග සහ දුම්රිය දිග එකතුව. තේරුණාද? හැබැයි මේ වගේ සිග්නල් කණුවක් තිබ්බොත් ඒ කියන්නේ දිගක් නැති වස්තුවක් තිබ්බොත් දුම්රිය ආවා සිග්නල් කණුව ගාවට දැන් සිග්නල් කණුව පහු කරලා ගියා. නේද? එතකොට දුම්රිය ගමන් කරපු දුර වෙන්නේ කවුද? දුම්රිය දිග විතරයි. මෙන්න මේ දිග විතරයි. මොකද මෙයාට දිගක් නැහැ. මං කියන එක තේරෙනවද? එහෙනම් මේ ටයිප් එකේදී හොඳට ඔලුවට දාගන්න දුම්රියක් විසින් පහු කරන වස්තුව අපි දිගක් තියෙන කෙනෙක්ද දිගක් නැති කෙනෙක්ද කියලා අපි බලනවා. හරිනේ? රයිට්. දැන් අපි මේ වගේ ප්‍රශ්නයක අපි බලමු මොකක්ද අපේ කෙටි ක්‍රමය කියලා. හරිද? මේකෙදී ඇත්තටම පාවිච්චි කරන સિદ્ધාන්තය තමයි අපි පොඩි කාලෙත් කතා කරන වේගය සම්බන්ධ සූත්‍රය, වේගය සමානයි දුර බෙදීම කාලය. හරිද? අපි ඒක හංගලා අපිටම ආවේනික හැඩයකට මේ IQ වලට අපිට ආදේශ කරන්න ලේසි හැඩයකට අපි හදා ගන්නවා. ඕකම වෙනස් හැඩයකට. මොකද දන්නවද? විභාගෙට ගොඩාක් වෙලාවට අහන ප්‍රශ්නේ හැඩය තමයි දුම්රියට පාලම පහු කරන්න කොච්චර වෙලාවක් ගියාද? දුම්රියට වේදිකාව පහු කරන්න ගත වුණු කාලය කොච්චරක්ද? දුම්රියට සිග්නල් කණුව පහු කරන්න ගත වෙච්ච කාලය කොච්චරද? ඒ කියන්නේ ටයිම් එක ගැන අහන්නේ. හරිද? ගොඩක් වෙලාවට ප්‍රශ්නේ හැඩය තමයි T අපෙන් අහන්නේ. කාලය, ටයිම් එක නේ. එහෙනම් කාලයක් හොයන සූත්‍රය තමයි මොකක්ද? කාලයක් හොයන්නේ කොහොමද? T සමානයි D බෙදීම V. දුර බෙදීම වේගය. නේද? රයිට්. එහෙනම් හොඳට මතක තියාගන්න මෙන්න මේ ටයිප් එකේ ගානක හරිද? කෙටි ක්‍රමය තමයි T සමානයි කැපිටල් L ධන සිම්පල් L යට x. හරිද? T සමානයි සිම්පල් T හරි කැපිටල් T හරි ප්‍රශ්නයක් නැහැ. T කියන්නේ ටයිම් එකනේ. කැපිටල් L ධන සිම්පල් L යට x. හරිද? දැන් මෙන්න මේවා මතක තියෙන්න ඕනේ. කවුද කැපිටල් L කිව්වේ අපි සාමාන්‍යයෙන්? දුම්රිය දිග. සිම්පල් L කිව්වේ වස්තුවේ දිග. නේද? x කියන්නේ දුම්රිය වේගය. ඔය පද ටික හොඳට හඳුනා ගන්න ඕනේ. T කියන්නේ කාලය. හරිද? T කියන්නේ කාලය. ඒ කියන්නේ දුම්රියට ඔය පාලම හරි සිග්නල් කණුව හරි පහු කරන්න ගත වෙන කාලය තමයි T කියන්නේ. ඒක තමයි අපි හොයන්නේ. හරිද? කැපිටල් L කියන්නේ දුම්රියේ දිග. මාරු කරගන්න එපා. එතකොට අපිට ලේසි එක මකුරින් තියාගෙන යන එක. දුම්රිය දිග. හරිද? සිම්පල් L කියන්නේ වස්තුවේ දිග. x කියන්නේ දුම්රිය වේගය. දුම්රිය වේගය. හරිනේ? එහෙනම් මෙන්න කෙලින්ම මේ ටයිප් එකේ ප්‍රශ්නයක් අපි ගොඩ දාන කෙටි ක්‍රමය. කෙලින්ම මේකට ආදේශ කරා අහන කෙනා හෙව්වා. දුම්රිය දිග, පාලමේ දිග, දුම්රියේ වේගය දීලා තිබ්බොත් පහුවෙන්න ගතවන කාලය හොයාගන්න පුළුවන්. තේරුණාද? රයිට්. එහෙනම් මෙන්න මේක තමයි අපේ දුම්රියක් සහ නිශ්චල වස්තුවක් පසු කිරීමට අදාළ කෙටි ක්‍රමය. මොකක්ද? T සමානයි කැපිටල් L ධන සිම්පල් L යට x. දුම්රිය දිග, වස්තුවේ දිග සහ දුම්රිය වේගය. රයිට්. දැන් මම උදාහරණ ටිකක් හදලා පෙන්නන්නම් මෙහෙම. හරිද? ටිකක් ප්‍රැක්ටිස් කරාම මේක තප්පර ගානෙන් උත්තරේ ගන්න පුළුවන්. රයිට්. අපට දෙන උදාහරණයක් මෙහෙම.
හරිද? ඔන්න බලා ගන්නකො. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන දිග මීටර් 150ක් වූ දුම්රියකට හරිද? දිග මීටර් 150ක් වූ දුම්රියකට සිග්නල් කණුවක් පහු කරන්න ගතවන කාලය කොච්චරක්ද කියලා අපෙන් අහනවා. දැන් ගාන මම කියනකොට හැඩේ තේරුණානේ. මම දත්ත ටික ලිව්වා. පැයට කිලෝමීටර් 72ක් වේගයෙන් ගමන් කරන දිග මීටර් 150ක් වූ දුම්රියකට සිග්නල් කණුවක් පහු කරන ගතවන කාලය. අන්න ඔබ්ජෙක්ට් එක මේ කවුද? සිග්නල් කණුවක්. සිග්නල් කණුවක් කියපු ගමන් ඔළුවට එන්න ඕනේ මොකක්ද? සිම්පල් L කීයද? බිඳුවයි. නේ? සිම්පල් L බිඳුවයි. රයිට්. එහෙනම් වස්තුව නිශ්චල වස්තුවක් ඔළුවට එන්න ඕනේ. හරිද? සිග්නල් කණුවක් කියන්නේ ඇවිදින්නේ නැහනේ. එහෙනම් නිශ්චල වස්තුවක් සම්බන්ධ ප්‍රශ්නයක් අපි ගොඩ දාන කෙටි ක්‍රමය මොකක්ද? t සමානයි කැපිටල් L ධන සිම්පල් L යට x. දැන් t තමයි අපි හොයන්න ඕනේ. කැපිටල් L කියන්නේ දුම්රිය දිග 150යි. ධන සිම්පල් L කියන්නේ වස්තුවේ දිග බිඳුවයි. x කියන්නේ දුම්රිය වේගය. අන්න 72 දාන්න බෑ. 20යි ms ඍණ 1යි. හේතුව උඩ තියෙන මීටර වලින් එහෙනම් යට තප්පරයට මීටර වලින් ආදේශ කරන්න ඕනේ. දැන් වේගය 20ක් දැම්මේ ඇයි කියලා අහන්න එපා. ඇයි 20ක් දැම්මේ ඇයි? මෙයාව තප්පරයට මීටර බවට පත් කරා. නේ 18න් 5න් වැඩි කරා. කලින් තියනවා වැඩි කරලා නේ. අන්න කෙලින්ම 20යි. එහෙනම් t සමානයි 150 බෙදීම 20යි නේද? 7.5යි තප්පර. වැඩේ පැහැදිලිද? 7.5යි තප්පර. හරිනේ. රයිට්. මම තව උදාහරණයක් ගන්නම් මෙහෙම. දැන් හැමදාම t මහනව නෙමෙයි ඈ. t දීලා තව මොකක් හරි වෙන එකක් අහන්න පුළුවන්. හරි. මම එහෙම උදාහරණයක් හදලා පෙන්නන්නම් මෙහෙම. රයිට්. උදාහරණ දෙක බලා ගන්නකො. අපිට කියනවා පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හරිද? ගමන් කරන දුම්රියකට ගසක් පසු කිරීමට තප්පර 10ක කාලයක් ගත වුණා නම් දුම්රිය දිග කීයද? අන්න කැපිටල් L අහනවා. හැම වෙලේම t අහනවා කියලා එකක් නැහැ නේ. වස්තුව පහු කරන්න ගතවන කාලය දුන්නොත් අපෙන් වෙන මොකක් හරි අහන්න පුළුවන්. දුම්රිය දිග කීයද? ඒ කියන්නේ මොකක්ද අහන අකුර? කැපිටල් L. දුම්රිය වේගය කීයද? එහෙනම් මොකක්ද අහන අකුර? x නේ. අන්න ඒ වගේ වස්තුවේ දිග කීයද කියලා ඇහුවොත් සිම්පල් L හොයන්න ඕනේ. දිගක් තියෙන වස්තුවක් නම්. හරිනේ. රයිට්. එහෙනම් නිශ්චල වස්තුවක්නේ. නිශ්චල වස්තුවක්නේ. එහෙනම් අපේ ඔළුවට එන්න ඕනේ එක දෙයයි. මොකක්ද? නිශ්චල වස්තුවක් සම්බන්ධ කෙටි ක්‍රමය තමයි t සමානයි L ධන L යට x. දැන් දීලා තියෙනවා ආදේශ කරන්න. t කියන්නේ දුන්නා. තප්පර 10යිලු. තප්පර වලින් තියෙන්නේ. L තමයි අපි හොයන්න ඕනේ. සිම්පල් L ඕනේ නැහැ. ගහක් කියන්නේ බිඳුවයිනේ. බෙදීම x කීයද? 90යි. 90යි කියන්නේ 25යි ms ඍණ 1යි නේ. රයිට්. දැන් එහෙනම් හරස් ගුණ කරාම අපිට එනවා කෙලින්ම කැපිටල් L සමානයි 25 වරක් 10 කීයද? 250යි මීටර. ආන් දුම්රිය දිග හෙව්වා. නේ? එහෙනම් අපි t එකක් හෙව්වා. නේ? t දුන්නාම කැපිටල් L එකක් හෙව්වා. දැන් අපි x එකකුත් හොයමු. ඒක පට්ට වැදගත්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න අපිට ගාණක් දෙනවා මෙහෙම. හරිද? මීටර් 150ක් දිග දුම්රියකට හොඳට ගාණ තේරුම් ගන්න. මීටර් 150ක් දිග දුම්රියකට මිනිසෙක් පසු කිරීමට හරිද? මිනිසෙක් පසු කිරීමට ගත වූ කාලය හරිද? ගත වූ කාලය අපි හිතමු තප්පර 5යි කියලා. එහෙනම් අපෙන් අහනවා දුම්රිය වේගය කීයද? අන්න දුම්රිය වේගයේ අකුර මතකද? x නේ. දුම්රිය දිග දුන්නා. ඊට පස්සේ මිනිසා තමා වස්තුව කාලය දුන්නා. x අපෙන් අහනවා. හරිනේ. රයිට්.
එහෙනම් නිශ්චල වස්තුවක් මිනිසා ඇවිදිනවා කියලා කියන්නේ නැහැ. නිශ්චලයි නැවතිලා ඉන්නේ. එහෙනම් මොකක්ද අපේ කෙටි ක්‍රමය? t සමානයි l ධන l යට x. නේ? හරිනේ. දැන් t දෙනවා අපිට තප්පර 5යිලු. නේ? කැපිටල් L දෙනවා අපිට 150යිලු. සිම්පල් L බිඳුවයි මිනිසෙක් නිසා බෙදීම x. x නේ හොයන්න ඕනේ. right. දැන් මම x මේ පැත්තට හරස් ගුණ කරලා ගන්නවා. හරි. 5 වරක් x 5යි x සමානයි 150යි. දෙපැත්තම 5ෙන් බෙදනවා. 5ට 5 කැන්සල්. ආන් මට x වලට උත්තරයක් එනවා 30යි කියලා. අන්න කතන්දරේ. x දැන් මම විභාගෙට කතන්දරේ හදන්න දන්නවා. සුළු කරන්නත් මට පුළුවන්. මට උත්තරය ආව x 30යි කියලා. අවුලක් නැහැ. දැන් මට ෆුල් ෂුවර් වැඩේ. විභාගෙට උත්තර පහක් දෙනවා මෙහෙම. හරිද? 1 30යි පැයට කිලෝමීටර්. 2 45යි පැයට කිලෝමීටර්. 3 72යි පැයට කිලෝමීටර්. 4 108යි පැයට කිලෝමීටර්. 5 120යි පැයට කිලෝමීටර්. අන්න මට සුළු කරාම 30ක් ආවා. බලනකොටම 30ක් ඉන්නවා. ඇදලා අරිනවා කෙලින්ම 30ට. සන්තෝෂේ බෑ. නේද? අන්න විනාසයි. මොකද්ද විනාසේ? විනාසේ තමයි ආන් අර මම කියපු එක මේක මට එන්නේ MS ඍණ එකෙන්. විභාගයට ඔන්න වරද්ද ගන්න තැන්. මේක මට එන්නේ MS ඍණ එකෙන්. හරිද? ඒකකයේ පිළිබඳ අවබෝධය තියෙනුනේ. ඇයි කියන්නේ? මොකද දිග තියෙන්නේ මීටර වලින් නම් කාලය ආදේශ කරේ තප්පර වලින් නම් මට වේගය එන්නේ තප්පරයට මීටර වලින්. හරිනේ? හැබැයි උත්තර දෙන්නේ පැයට කිලෝමීටර වලින්. අනිවාර්යෙන් එක උත්තරයක් අර එන කෙනාම පැයට කිලෝමීටර කරලා දෙනවා. ඇයි දන්නවා? අනිවාර්යෙන් 50%කට වැඩියෙන් මේකට තමයි ගහන්නේ. කතන්දරේ දන්නවා. හැබැයි උත්තරේ වැරදි. ඇයි ඒකකයේ පිළිබඳ අවබෝධය නැහැ. නේ? එහෙනම් අපි ක්ෂණිකව මේක පරිවර්තනය කරන්න ඕනේ පැයට කිලෝමීටර වලට. අන්න පරිවර්තනයේ දෙවෙනි කොටස. මතකද? අපි අර ඒකක පරිවර්තනයේ දෙවෙනි කොටස. MS ඍණ එකක් කොහොමද kmph එකක් බවට පත් කරන්නේ? කිලෝමීටර්ස් per hour. නේ? එහෙනම් මේක වැඩි කරනවා කෙලින්ම කීයෙන්ද? 30 වැඩි කරනවා 5න් 18න්. මෙතනට 1යි මෙතනට 6යි 108යි පැයට කිලෝමීටර්. එහෙනම් මේ උත්තරේ. මෙයා තමයි හරි. නේ? වැඩේ පැහැදිලිද? අන්න මේක වැරදි මේක හරි. වැඩේ තේරුණාද? පැහැදිලිද? අන්න වැදගත් වෙන තැනක්. හරි. ඊළඟට මම ගත්තොත් මෙහෙම. දැන් ඔය උදාහරණ සෙට් එකේම වස්තු තුන මම ගත්තේ මිනිසෙක්, ගසක්, සිග්නල් කණුවක්. තුන් දෙනාටම දිගක් නැහැ නේද? අන්න කේස් එක. තුන් දෙනාගේම දිගක් නැහැ. දැන් මම ගන්නවා තුන් දෙනාගේම දිගක් තියෙනවා. ඒ කියන්නේ හැඩ තුනක් නේ තියෙන්නේ. T හොයනවා, L එකක් හොයනවා, වේගයක් හොයනවා. හරිද? දැන් මම ගන්නවා වස්තුවට දිගක් තියෙන කෙනෙක්. හොඳට ගාන තේරුම් ගන්න මෙහෙම. right. මම කියනවා මෙහෙම. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් දැන් ඔයාලා ගානක් විදිහට මේක උන ලියා ගන්න මම මේ කියනකොට. හරිද? වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. හරිද? පැයට කිලෝමීටර් 72ක් වේගයෙන් ගමන් කරන දිග මීටර් 150ක් වූ දුම්රියකට අන්න දිග මීටර් 150ක් වූ දුම්රියකට. ඒ කියන්නේ දුම්රිය දිග දෙනවා. ඒ කියන්නේ L නේ? දුම්රිය වේගය දුන්නා x නේ? මීටර් 100ක් දිග පාලමක් අන්න සිම්පල් L එකක් දුන්නා. පාලමක් දිගක් තියෙනවා නේ? පාලමක් පහු කරන්න ගතවන කාලය කොච්චරක්ද? t අහනවා. අන්න right. දැන් අපේ කෙටි ක්‍රමයේ මේ හැඩයේදී මතකයි කැපිටල් L ධන සිම්පල් L යට x. හරිනේ? කැපිටල් L ධන සිම්පල් L යට x. දැන් ආදේශ කරමු නේ? t කියන්නේ අපි හොයන්න ඕන කෙනා. කැපිටල් L කියන්නේ 150යි. ධන සිම්පල් L කියන්නේ 100යි. බෙදීම
x කියන්නේ 72යි. ඒ කියන්නේ තප්පරයට මීටර වලට හැරෙව්වොත් 20යි ms ඍණ 1යි නේ. එහෙනම් 250 බෙදීම 20යි නේ. එහෙනම් 12.5යි තප්පර. වැඩි පැහැදිලිද? අන්න. වස්තුවට දිගක් තියෙනවා. ඔච්චරයි. නේද? එහෙනම් කතාව මෙච්චරයි. දැන් මේකෙත් අර හැඩේම තියෙනවා. මේකෙත් අර හැඩම තියෙනවා. t දෙනවා. නේ? simple l දෙනවා. x දෙනවා. එහෙනම් අපෙන් capital L අහනවා. ඒ කියන්නේ මෙච්චරයි මේ. අපි ඔළුවේ තියාගන්න ඕනේ අපේ කෙටි ක්‍රමය ඇතුලේ පද කීයක් තියෙනවද? පද 4යි. 1යි 2යි 3යි 4යි. ඔය පද 4න් ඕනම 3ක් දීලා ඉතුරු එක්කෙනා අහනවා. හරිද? L x දුන්නොත් t අහනවා. capital L simple t x දුන්නොත් simple L අහනවා. නේ? simple L xt දුන්නොත් capital L අහනවා. උඩ 3 දෙනා දුන්නොත් x අහනවා. ඔච්චරයි. හරිද? වැඩේ පැහැදිලිද? එහෙනම් ඔළුවට යන්න ඕනේ මේ සරලවම මෙච්චරයි. දුම්රියක් විසින් දුම්රියක් හරි චලනය වන ඕනම කෙනෙක්. බස් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. දුම්රියක් විසින් නිශ්චල වස්තුවක් නිශ්චලයි දිගක් නැති වෙන්න පුළුවන් දිගක් තියෙන්න පුළුවන්. දුම්රියක් විසින් නිශ්චල හෝ නිශ්චල අනිවාර්යෙන් දිගක් තියෙන හෝ දිගක් නැති කෙනෙක් පහු කරනකොට සම්මත ප්‍රශ්නය එයා පහු කරන්න ගත වන කාලය හොයන කෙටි ක්‍රමය මොකක්ද? කෙටි ක්‍රමය මොකක්ද? t සමානයි capital L ධන simple L යට x. එහෙනම් අදින් පස්සේ මෙතනින් පස්සේ හරිද දුම්රියක් ඔය වගේ නිශ්චල වස්තුවක් පහු කරනකොට ඕනම ප්‍රශ්නයක් අහලා තිබ්බොත් මේකට ආදේශ කරා ශනික උත්තරේ ගත්තා. වැඩේ පැහැදිලිද? රයිට්. එතකොට මතකනේ අපි පාඩමේ සමරියක් ගැහුවා නේ? සමරියක් ගැහුවා මතකයිද? ඒතර ඒකේ පළවෙනිම කොටස තමයි මේ. ඒ කියන්නේ මුළු පාඩමෙන් මෙතන තියෙන්නේ 120ක් විතර. නේද? එතකොට සම්පූර්ණ පාඩම ගත්තොත් ලොකු පරාසයක් මේකේ තියෙනවා. මේ පාඩමේ අර සමරිය ඇතුළේ තියෙන හැම කොටසක්ම ගත්තොත් ඒ හැම එකකටම කෙටි ක්‍රම තියෙනවා. දැන් ඊළඟ එක තමයි මොකද්ද? වස්තු දෙකම චලිත වෙන අවස්ථාව. පැහැදිලිද? රයිට්. එතකොට අපි ක්ලාස් එකේදී ඔය හැම ටයිප් එකක්ම කෙටි ක්‍රම සහිතව උදාහරණ වැඩිපුර ටියුට් එකෙන් කරනවා. දැන් මෙතනදී ගාන ලියලිය කරන්න බැරි නිසා තමයි මේ විදිහට අපි කරන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි ඔන්ලයින් ක්ලාස් වලදී මේ හැම ටයිප් එකක්ම කෙටි ක්‍රම සහිතව ආවරණය කරනවා. එතකොට ටියුට් එකේ හැඩ ටික තියෙනවා, කෙටි ක්‍රම තියෙනවා, ඔක්කොම කරන්න පුළුවන්. හරිනේ? රයිට්. එතකොට පළවෙනි කොටස අපි මෙතනින් මේක ඉවර කරනවා. ඊළඟට අපි දෙවෙනි කොටස ඊළඟ සෙෂන් එකේදී ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරනවා. එතකොට විභාග ලියනවා නම් නේද? ළඟ විභාග ලියන අය අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙලා අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා මුළු සිලබස් එක පුරාවටම තියෙන කෙටි ක්‍රම ලස්සනට ගොඩ දාගන්න පුළුවන්. ඊළඟදී අපි දැන් කලින් රෙකෝඩින් අනිවාර්යෙන් බලන්න මේකත් එක්කම තියෙන ලෙසන් ටික ඒ හැම එකේම පාඩමේ සම්පූර්ණ ගැඹුරටම යනකම් කෙටි ක්‍රම හැමතැනම තියෙනවා. හැම පාඩමේම තියෙනවා. ඒ කෙටි ක්‍රම තමයි වැදගත්. හරිද? එහෙනම් මේ කෙටි ක්‍රමත් එක්ක ඉස්සරහට අපි මේක ලස්සනට කරගෙන යන්. එහෙනම් මේ කරපු පාර්ට් එක මේ පාඩමේ මේ කොටස හොඳට ඔලුවට දාගෙන මේ හැඩේ ප්‍රශ්න මේකෙන් ලියන්න පුරුදු වෙන්න පට්ටම ලේසි. හරිද? ලොකුවට වෙන කතන්දර අවශ්‍ය නැහැ. රයිට්. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේදී ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.